අයබෝවන් ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ද පපරේ ටීම් එක අද දවසේදී යූත් එකට සෙට් වෙන එකම ප්‍රෝග්‍රෑම් එක යූත් ප්ලස් අරගෙන අපි ආවා ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයට. අදවසේදී 22 වන ජාතික කබ ඇඳීමේ ශූරතාවලිය තමයි මේ අයුරෙන් ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය පැවැත්වෙන්නේ. ඉතින් බලන්න ආපු පිරිසක් ඉන්නවා, සපෝට් එකට ආපු පිරිසක් ඉන්නවා. නම කියමුද පොඩ්ඩක් අපි? සත්‍ය. සීයෙන් නෙවෙයි නේ හිටියේ. මොන සීයෙන්ද හිටියේ? මීට් එකේ හිටියේ. ඉත්තනේ හිටියේ. කවුද ඉන්නේ ග්‍රවුන්ඩ් එකේ මේ වෙලාවේ? නෑ ඉතින් පොඩි ළමයි සෙල්ලම් කරන බලන්න ආසයි. කවුද ඉන්නේ අද සෙල්ලම් කරන්නේ? මගේ නම් කවුරුත් නෑ මං ආවේ. හරි. අද සපෝට් කරන්න ආවා. චියර් කරන්න. නම් මොකද්ද? අක්ෂරා. අප්සරා. දැන් අක්ෂරත් අද දවසේ ටීම් එකට සපෝට් කරන්න ආවේ. ඔව් ආමි ටීම් එක. ආමි ටීම් එක. ආමි ටීම් එක ගැන මොකක්ද කියන්නේ? තමයි අනිවාර්යෙන් අද ජයග්‍රහණය කරන්නේ. කාන්තාද පිරිමිද? කාන්තා කණ්ඩායම. කාන්තා කණ්ඩායම. මම හිතන්නේ පිරිපාර්ශ්වික කණ්ඩායම ඉන්නවා ආමි ටීම් එකේ අද. ඒක දිනන්නේ නැද්ද? ටීම් එකත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරයි. හරි. දැන් කවුත් එක්කද අද ආවේ අපි කතා කරමු පොඩ්ඩක්. නම් මොකද්ද? මම වයිෆ් එක්ක ආවේ. වයිෆ් එක්ක ආවේ. වයිෆ් සෙල්ලම් කරනවද? ඔව් සෙල්ලම් කරනවා. මොකේද සෙල්ලම් කරන්නේ? ආමි ටීම් එක. ආමි ටීම් එකේ සෙල්ලම් කරනවා. ද හස්බන්ඩ් කෙනෙක් විදිහට යුතුයකම් පිටු කරන්න ආවා. අනිවාර්යෙන්. ජාතික කබැඳීමේ සම්මේලනයේ හිටපු ලේකම්තුමා ඔන්න අපිත් එක්ක අද දවසේ එකතු වෙලා ඉන්නවා ක්‍රිස්ටි ෆර්නැන්ඩෝ මහතා. අයිබෝයා. අයිබෝවන්. හරි දැන් අද දවස ගැන මොකද හිතෙන්නේ? දවස අතම ආඩම්බරයි. මේ 22 වෙනි එක අපි කියන්නේ රටේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ කබැදීම කිව්වම අපි 22ක් කරනවා කියන්නේ අපි කරලා දිනවා. ඒ කියන්නේ 22ම අපි මම ඉඳලා දිනවා. මමත් ඇඳපු ක්‍රීඩකයෙක්. විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා නව වර්තමාන සභාපති වර්තමාන ලේකම්තුමා හොඳටම අද මේ වැඩේ සංවිධානය කරලා දිනවා. අපේ උපදෙස් අනුව හොඳටම කරලා දිනවා. ඒ වගේම මම මෙතන සිහිපත් කරන්න ඕන මෙතන කිසි කෙනෙක් සිහිපත් කරේ නැහැ. ලංකාවට කඹ ගෙනාවේ හඳුන්වාලා දුන්නේ අපේ MT ප්‍රනාන්දු කියන මහත්තයා. එතුමා හොඳට අඳුරනවා. ඒ කියන්නේ ක්‍රීඩා ශේෂ්ත්‍රයේ කට්ටිය අඳුරන එතුමාව. එතුමා තමයි ලංකාවට හඳුන්වලා දුන්නේ. කම්බ ඇද්ද ඉස්සර නිකන් ඒ කියන්නේ වෙන විදිහට නිත්‍යාන ජාත්‍යන්තර නීති අනුව කම්බ ඇද්දේ අදින්න පුළුවන් විමර්ශනය කරන එක තමයි. ඉතින් අද අපි යාට ගරුත්වය දක්වන විදිහට නොහිටියා. ඒ වගේම අද මම හිතන විදිහට මේ අර විදිහට කොමන් මධ්‍යහන වගේ වෙයි ඉවරනකොට රාත්‍රී වෙයි ඉවරනකොට අනකඩම් රසක් අද දවසේ ඇවිල්ලා තියෙනවා. ඔව් ගොඩක් ටීම් සහභාගී වෙනවා. සීල් දිවෙනේ ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙනවා. දිවෙනේ ගොඩක් මේ ආවරණය කරලා තියෙනවා මේ විශේෂයෙන් කබැදීම ක්‍රීඩාව මේ රස්තේට ගන්නත් ත්‍රිවිධ හමුදාවලම සහයෝගයක් දීලා තියෙනවා. දැන් ඔබ හිටපු විනිසුරුවරයෙක් මේ ක්‍රීඩාවේ තාමත් ඉන්න විනිසුරු. තාමත් ඉන්නවා. අද මම විනිසුරු කාලේ තමයි සහභාගී වෙන්නේ. සහභාගී වෙන්නේ. එතකොට මේ වගේ තරඟයක මොනවද බලන විනිසුරුවරයෙක් විදිහට බලන දේවල් අපි මේ දන්න සහ නොදන්න හැමෝටම මේ බලනවා කියන්නේ අනිවාර්යයෙන්ම තියෙනවා. මේකේ තියෙනවා නීති රීති. ඒ නීති රීති අපි අනිවාර්යයෙන්ම බලනවා. ඒ වගේම අලුත් ටීම් එක අපි මේක ඕපන් නේ. ඒ කියන්නේ අලුත් ටීම් එකකට දෙන්න පුළුවන්. එතකොට අපි අලුත් ටීම් එකකට පොඩි chance එකක් දෙනවා. ඒගොල්ලන්ට ඉස්සෙල්ලා උපදේශ මාලාවක් දෙනවා. දීලා ඊට පස්සේ පොඩි chance එකක් අපි ඒගොල්ලන්ට දෙනවා. ඒ කියන්නේ ආමි දැන් අපි තුමු යුද හමුදාව යාවුස් කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳටම බලනවා. ඒ කියන්නේ අවලංගු ඒවා ටික කොහොම බලනවා. අනිත් සාමාන්‍යයෙන් සිවිල් ක්‍රීඩා අලුත් ඒවා කරනවා නම් අපි ඒත් බලනවා. සාමාන්‍යයෙන් තමයි ඒගොල්ලෝ කරන්නේ. මේක කියන්නේ දෙවිදියක් තියෙනවා. පොයින්ට්ස් වලට ගන්නවා. පොයින්ට්ස් වලට අපි කරා මුලින්ම. පොයින්ට්ස් වලට කරාම අපිට හැමදාම ඉතුරු වෙන්නේ ආරක්ෂකංශෙයි දක්ෂ කණ්ඩායම් තුනම විතරයි. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා ගම්පහට. අපේ කබැදීමේ වැඩිපුරම කණ්ඩායම් ඉන්නේ ගම්පහ. ඒක මම ගම්පහට ස්තුතිවන්ත වෙන සීලම සහභාගී ක්‍රීඩකයන් නිලධාරීන්ට. ඒ වගේම මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙන ඔයගොල්ලන්ගේ කමරේකට මව් සංඝ මාත්‍යාල ස්තුතිවන්ත වෙනවා. මගේ හොඳ ක්‍රීඩකයෙක්. ඒක තමයි. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. 22nd tug of war national championship එකත් එක්ක තමයි අද දවසේදී youth plus program එක අපි අරගෙන ආවිලා තියෙන්නේ. අපිත් එක්ක ඉන්න එල්ල කිරි වගේ ගින්දර වගේ ටීම් එකක්. මං හිතන්නේ ටීම් එකේ 19 15ක් ඉන්නවද? 19 15ක් ඉන්නවා. එතකොට 20
23 15 ටීම් එකේ ඉන්නවා. අපි කියමු ටීම් එක ගැන පොඩ්ඩක් කියන්න. කොළඹ ජයන්ස් මේන් කෝච් විශ්වදී. හරි. කලම්බෝ ජයන්ස් සයන් නම් ස්ටේටස් සමාජය දෙක තමයි අද තරගවා දින්නේ සූදානම් වෙලා ආවේ. ඉතින් හොඳ තරගයක් දෙනවා. තාම තරගයක්වත් දින්නේ නැද්ද? දින්නා ජූනියර් 23 පාල තරග දෙකක් දින්නා. අපිට 640 කාණ්ඩේ අපි ලැබිච්ච පළවෙනි තරගේ ජයග්‍රහණය කරා. ඒ කියන්නේ දැන් තුනක්ම දිනලා ඉන්නේ. තුනම දෙලේ ඉන්නේ ඉතින් ඔක්කොම දිනනවා අනිවාර්යෙන්ම. මොකද අහන්නත් ඊළඟට දිනනවද කියලා. අනිවාර්යෙන් දිනනවා. මොකද ගේමක් දෙනවා. මොකද කියන්නේ? දිනනවා. ගේමක්ම නැද්ද අනිත් අය? අපි අයන්නාස් බරාවි ගේමක් ගහනවා. අනිවාර්යෙන් ගේමක් ගන්නවා. මේ අර උන්චි උනත් හරිම සරයි ගම්බිනිස්සට ඒ වගේ කියනවා වගේ මේ දැන් මේම කට්ටියත් එක්ක මෙහෙම කෙනෙක් බලද්දි නිකන් ලස්සනයි හැබැයි නේ වැඩේ. ගේමක් දෙනවනේ. අනිවාර්යෙන් දෙනවා ගේම. දැන් මේ අයියලා ටික සපෝට් එක දෙනවද? ඔබට සපෝට් එක දෙනවා පවුලක්. ප්‍රැක්ටිස් කරන්න එහෙම දෙනවා සපෝට් එක. නම ගේම් බලන්නක් ගාලා. නම උවින්. හරි දැන් මේ අද ටීම් එක ගැන මොකද හිතන්නේ මම හිතන්නේ කෝ බලන්න මේ වයසින් වැඩිම ක්‍රීඩකයා මෙතන ඉන්නේ. මේ කෝච්ද කෝච් කරන්නද නැත්නම් ක්‍රීඩා කරනවද? අපේ දොස්තර හොඳයි. දොස්තර හොඳේද? හැමෝටම උදව් කරගෙන උදව් කරගෙන ඉන්නවා මැච් එක අපි අනිවාර්යෙන් දිනන්න බලන්න අපි හොඳ කණ්ඩායමක් ඉන්නවා කණ්ඩායම් දෙක තුනක් ඉන්නවා අපි ගන්න අනිවාර්යෙන්ම අපි ජයග්‍රහණය කරනවා දැන් මේ ටීම් එකේ කවුද කියන දේ අහන්නෙම නැති එක්කෙනා එහෙම නෑ සාමාන්‍යයෙන් ඔක්කොම අපි එක වගේ පුතා කවුද පුතා කවුද මේ පුතා ටීම් එකේ වැඩිම කියන දේ අහන්නේ පුතා විතරයි ඒ ගෙදර ඉන්නනේ නම් මොකක්ද වැඩිපුරම කුටි කාලේ පුතා එහෙම තමයිනේ අනිත් අයට වැඩි පුතා තමයි වැඩි පුතා ටිකක් අකි කරු ඒ වුණාට හොඳයි කණ්ඩායම ජයග්‍රහණය කරනවා එක වගේම ඉන්න ඔක්කොම ඒ වගේම අපි මේ දපාර අපි කොතලානි අරගෙන කොහමරි ජයග්‍රහණය කරනවා දැන් ටීම් එකේ අහිංසකවම කවුරුත් නැද්ද කො දැන් මේකේ මෙහෙමනේ ටීම් වල ඉන්නවා පැනියෝ ඉන්නවා ලවර්ස්ලා ඉන්නවා අහිංසක ඉන්නවා අපි වෙන වෙනම නම් වශයෙන් කියමු කෝච් කෙනෙක් හරි කවුද මේකේ ඉන්න ආදරවන්තයා ඇවිල්ලා සුදුමල්ලි තමයි කෑලි 4-5ක් රන් කරලා ආදරවද හරි හම්බල් චරිතයක් යා හැබැයි කෙල්ල ටිකක් කියන රියාලි ඒවත් නැහැ එන ඉතින් මෙයා කවුද අහිංසකයා කවුද ඉන්නේ ගැහුවත් බැන්නත් අහිංසකව පාඩුවේ පැත්තකට වෙලා දැන්ට නම් ඉතින් අපේ අපේ සජිත් තමයි ඉන්නේ. කවුද සජිත් කවුද බලන්න අතවසන් කො මුණ පොඩ්ඩක් පෙන්නන්න සජිත්ගේ ඇත්තද එහෙම තමයි ඉතින්. දැන් ඔයාව ඒකට පාවලා දුන්න ඔයාගෙන් අහනම මෙහෙම කවුද මේකේ ඉන්නේ කණ්ඩියා කන්දියා වෙලා අපේ කෝචුයි. කුටි කාලා නැද්ද කෝච්ගේ ඕන තරම් කුටි කාලා තියෙනවා. මොකද කියන්නේ ඉතින් දවසක නේද ඇත්තටම හොඳ ටූර්නමන්ට් එකක් ඉතින් මේක කරලා තියෙන්නේ. කාලයකට පස්සේ ගැම්මක් විදියට මෙච්චර ප්ලේස්ලා ගොඩක් එක්ක ගේමක් ගහන්න අපිත් ආයේ. ඕකේ එහෙනම් අපි දෙමුද හොඳ චියර් එකක් ටීම් එකම එකතු වෙලා එන්න 1 2 3 yes හරි ඔන්න මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා තවත් ස්ට්‍රෝං ටීම් දෙකක් මේ වෙලාවේ. ඉතින් මේ මුණ ඉස්සෙල්ලාම පෙන්වන්න ඕනේ ටීම් දෙකක් නෙවෙයි දෙක තුනක් ඉන්න අපි කතා කරමු ගැන. මේ අපේ පපරේ ටීම් එකේ අපේ සමාජිකයෙක් අද දවස ගැන මොකද හිතෙන්නේ ඉතින්? 22 වෙනි නැෂනල් මීට් එක ඩගපෝ. ඉතින් අපේ ක්ලබ් එකෙන් වේව් ෆයිටර්ස් ටීම්ස් තුනක් ගහනවා. ගානේ මොකද සුසුස ටීම්ස් දෙකක් ගහනවා. ඉතින් අපේ ඔක්කොම ටීම්ස් පහක් අද මේ ටෝර්නමන්ට් එකේ ප්ලේ කරනවා. ටීම්ස් පහක්. අපි නම් ටිකක් කියමුද කොහොමද ටීම්ස් පහක්? ඒ කියන්නේ ගානේ මොක ටීම් එකෙන් කැච් වෙයිට් එකේ මෙන්ස් and women's ගහනවා. එතකොට වේව් ෆයිටර්ස් ටීම් එකෙන් කැච් වෙයිට් මෙන්ස් ටීම් එකක් ගහනවා. under 23 එකක් ටීම් එකක් ගහනවා. under 19 මෙන්ස් ටීම් එකක් ගහනවා. දැන් මේ ඇයි මේ හැමෝනේ හෙන සයිලන්ස් එකේ ඉන්නේ දැන් මා දැන් මේ පටන් ගන්න කලින් හෙන්න සද්දයක් තිබ්බම ඇඟවල ටික වගේම දැන් නිකන් මී පැටවු ටික වගේ හෙන සයිලන්ස් එකේ ඉන්නවා මොකද හිතන්නේ සද්ද නේ වැඩ විතරයි සද්ද නෑ සද්ද තිබ්බ ඉස්සෙල්ලා දැන් පොඩ සද්ද වස්සලා තියෙන්නේ ඔක්කොගේම කොල්ලෝ ටික හොඳටම සෙල්ලම් කරලා සද්ද ටික ඔක්කොම වස්සලා තියෙන්නේ මුළු ටීම් ඔක්කොගේම දැන් අර මේකෙන්ම කෙල්ලෙක් හොයාගන්න ආවා කියලා කවුරු හරි කිව්වොත් මතක නැහැ මූණ කවුද කියලා මේ මේකට පොඩ පෙන්න මූණ කවදා හරි කබ ඇඳලම තමයි කෙල්ලෙක් හොයාගන්නේ අනිවාර්යෙන් කිව්වේ නෑ තාම ප්‍රසිද්ධ කළේ නෑ ඔයා අඩුම තරමේ මේ ඇතුළේම ඉඳලානේ බලන් ගියා ඒ අය තව එක්කෙනෙක් වයිෆ් කෙනෙක් හතර ඕව බාර ගන්න බෑ
හරි මේ දැන් හම්බුණාද අදවත්? නෑ තාම නෑ. යාළුවෝ විදිහට මේවට උදව් කරලා පොඩ්ඩක් යුතුයකමක් ඉටු කරගන්න. අනිවාර්යයෙන් දැන් පොඩි ළමෙක් තාම ඔව් ඇඟෙන්ද මට තේරෙන්නේ නැහැ පොඩ්ඩක් ප්‍රේම එකක් දෙන්න. වයසින් පොඩි 28යි හරි. කොහොම හරි අපි ඊළඟ අවුරුද්ද මෙයාට සෙට් කරලා දෙනවා මෙතන. අවුරුද්දක් යනකම් මොකද දෙයියනේ කරන්නේ? තාම පොඩිනේ. තාම පොඩි නේද? මේ පැත්ත පොඩ කතා කරන වැඩි පොඩේ. මම හිතන්නේ මේ මයික් වලට ආස කෙනෙක් නේද? හරි මේ නම මොකද? මගේ නම සුලානි. සුලානි. දැන් මේ මයික් ටයිසන්ගේ නැන්දාගේ දුවලු. එච්චර වයසට වන්නේ කෝච්ගේ වයස. එන අපරාධෙක් වෙයි. හරි නම මොකද? ශ්‍රියානි. මේ අර මයිකේ උස්සලා පෙන්නන්න කිව්වේ මේ අයියා නේද? මොකද ඉතින් අද දවසේ ගාන කියන්න මගේ ටීම් එක ගැන. ටීම් එක ඉතින් හොඳයි. ගොඩ කාලයක් තිස්සේ අපි ට්‍රේනින් කළා අවුරුදු ගානක් තිස්සේ පුහුණු වීම කටයුතු කරලා අද හොඳ තැනක ඉන්නවා. අපේ කණ්ඩායම් දෙකයි තුනක් කාන්තා කණ්ඩායම් තුනක් ජාතික ශූරතාවයට අපි මුහුණ දෙනවා. සතුටුයි ඇත්තටම සතුටුයි. විශාල කටුක ගමනක් ඇවිල්ලා අද මේ තත්ත්වයකට කණ්ඩායමක් හදාගෙන එක ෆැමිලි එකක් වගේ ඔක්කොටම එකතු වෙලා එකම ටාස්ක් එකක් වෙනුවෙන් ෆයිට් කරන්න ලැබෙනවා කියන්නේ ඉතින් කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. සන්තෝෂයි. අර කිව්ව එක හරි වගේ නිකන් මේ අමාරුවෙන් ගත්තේ මයික් එක පොඩ්ඩක් මේ එන්න මම හිතන්නේ මෙහෙම කරමු. හරි මේ ටීම් එකේ මේ ලස්සනම ඇඟ තියෙන කෙනා ඉස්සරහට එන්න බලන්න. උසම එක්කෙනා මේ හරි. අපි එහෙම බලමු. එතන ලස්සනම ඇඟ තියෙන එක්කෙනා එන්න. අපි මේ පැත්ත ස්ලිම් ඇඟ තියෙන. මේ පැත්ත ලස්සන අත් කෙනෙක් ඉඳලා. මේ පැත්ත ලස්සන අත් කෙනෙක් අපි දැක්කේ නෑනේ. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? දැන් මේක මම සාමාන්‍ය හැමෝගෙම ඇහුවා. දැන් ඔය ලේඩීස්ලට තියෙනවානේ මේ ප්‍රශ්න ඇඟවල් ස්ලිම් එකට තියාගන්න. එතකොට කන්න නැතුව ඩයට් කරන්න. ඔයගොල්ලන්ට එහෙම මේ අවුලක් නැතුව ඇති නේද? ඇත්තට මගේ ජොබ් එකත් ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් තමයි. හරිද? එතකොට මමත් ෆීල්ඩ් එකේ ඉන්න හින්දා මම දන්නවා අර අවශ්‍ය කාලෙට මසල් එකක් සයිස් කරන්න සහ අවශ්‍ය කාලෙට ඒක කට් කරන්නේ කොහොමද කියන හරි තියරිය දන්න හින්දා ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මගේ ක්ලයන්ට්ස්ලට මම එක්ස්ප්ලেইন කරනවා ටීම් එකේ කට්ටියට මම ඉතින් මගේ ජොබ් එකත් එක්ක මගේ ලෙවල් එකත් එක්ක මම ඒගොල්ලන්ට සපෝට් කරනවා ඉතින්. ඒ වගේ හෙයාර් ස්ටයිල් එක මේ දාමු කියලා කවුරු කිව්වේ? නෑ ඒක මගේ අයිඩියා එක. මොකද ගෑල්ලා මෙක්කනම් ලස්සනට ඉන්න බෑ. ඒකයි. ඔය ප්‍රතිචාරයකට ලැබෙන්නේ. ඔව් දැන් මේ ගොඩක් කට්ටිය වෙලා කතා කරලා ලස්සනයි කිව්වා. ඔයගොල්ලෝ කියන්න බලලා කොහොමද ප්‍රතිචාර කියලා කමෙන්ට් එකක් දාන්න. මොකද වෙන්නේ? ගේමෙන් ඉන්නේ දැන් ඊළඟ එකට ලෑස්තිලා ඉන්නේ අපි. ගේමෙන් ඉන්නේ. හැබැයි මේක නම් ඇවිල්ලා කපාදින සයිස් එකක් නේද? 10 කට ගහන සයිස් එකක් නේද? එහෙමත් පුළුවන්. දිනන්න බලන්න තමයි. කවුද මේ ටීම් එකේ වැඩියෙන්ම තරහ යන කෙනා? අපි ඉස්සර මෙහෙම අර ගෑල්ලමෙන් කවුද තරහම යන කෙනා? පොඩ්ඩක් පෙන්නන්නකෝ. මේ දෙපැත්ත තමයි. දෙපැත්ත. මේක බැලුවම් පේනවා. අනිත් කෙනා කවුද? පේන්නේ නැහැ එහෙම දෙයක්. අපි ඒනාට සද්දේ වාලකේම ගන්න. මේ කොල්ලෝ ටිකකින් අපි බලමුද කවුද කියලා අහලා. කවුද වැඩියෙන්ම කේන්ති යන්නේ? මට අල්ලගන්න බැරි වුණ කෙනා. ෆුල් ෆ්‍රේම් එකක් පෙන්වන්න පුළුවන් නම්. සිංහල ඕඩියෙන් පටන් ගන්න. එහෙනම් මේකට ටීක් කියන්න බෑ කපන්න බෑ ඇත්තට. අර කියන ඇත්තද? ඔව් ඇත්ත. ඒක ඉතින් කරන වැඩවලට තරහ ගියාම ස්ත්‍රීලිංග පදයි මේ මුණ්ඩ පුරුෂලිංග පද වලින් දෙකෙන්ම වයින් ඒ විදියට. හදුව දෙකරම එකම ජාතියෙන් බයින්නේ නැහැ. දෙගොල්ලන්ට දෙපැත්තෙන් බයිනවා. මම බයයි. මට බය හිතුනේ මේක කපන්න කෑලි විතරක් රවුලක් නෑ. හරි. මේ අපි පොඩි සින්දු කෑල්ලක් කාට හරි කියන්න පුළුවන්. හරි. එලගෙන සපෝට් එක දෙනවා අනිත් අය. හරි. අපි සපෝට් එක දෙමු. 1 2 3 4 මොන? වෙනදාට කියන එක. මුල් කැලි ටික අපි වෙනදාට කියන එක මතක් කරමු. මේක කියන එක මතක් කරමු දැන් මතක් කරලා. අපි ගමු. හරි. 1 2 3 4 සීතල හාදුවකින් දෙකෝ පුල් තෙමපු ලස්සන මතක අපේ හසරැල් දුක්බර කඳුළු වලින් පොඟවා නොපැතු ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරු නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා මොබ ගතන වෙලා වල්ගත් අහස දිහා අපි හිටියේ වාගේ සසර පුරා. නේවයි. හරි. අපි එහෙනම් thank you. මේ හැබැයි මේ පැත්තෙන් මේ ඔව්
කියන්න ගිය මේ සින්දුව වෙන එකක් මාක් කර එහෙම ගන්න නේද උනේ? ඕ එහෙමද හැමදාම. පටන් ගන්න ගියේ CC එකට මොකක් කරේ? හරියට තාලෙට කියනවනේ නැටුම් තෙල්ලෝ. ඒක නැති ප්‍රශ්නයක් තියෙනවා. මේ මොකද්ද කියන්නේ කිය මට කවුද පෙන්නේ? අපි ලස්සනම කොල්ලා ඉතින් පොඩ්ඩක් ලස්සනම කොල්ලා. දැන් මේ කියන හින්දාම ඇයි එහෙම කියන්නේ කියලා එයාගෙන් අහමු ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඇයි කියලා යාගේ ඔබ තමයි අහන්න ඕනේ. පොඩි සින්දුවක් කියමුද? හරි ඕකේ එහෙනම් නෝනලා හැමෝටම බොහොම ස්තුතියි. අද දවසේ මුළු ටීම් එකටම මේ ටීම් මං හිතන්නේ 5ක් ඉන්නවා කියලා කිව්වා. හැම කෙනෙක්ට මේ පුංචි පොඩිත්තෝ ඒගොල්ලන්ගේ හැමෝම එකතු වෙලා ඉන්නවා. ඉන්නවනම් ටක් ගාලා එන්න මේ ඉන්නේ. තව ඉන්නවා. දුවලා පැනලා ඉන්න මේ හරි එහෙනම් thank you so much හැමෝටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. අපි සියයකට දාමු ඇවිල්ලා මතර එන්න. මේ ෆෙඩරේෂන් එකේ උපසභාපති උපුල් රොෂන් මහත්මයා අපිත් එක්ක ඉන්නවා. අද දවස ගැන මොකද හිතන්නේ? ඇත්තටම සන්තෝෂයි. මොකද පළවෙනි වතාවට තමයි මෙවැනි කණ්ඩායම් ප්‍රමාණයක් මෙවැනි තරඟාවලියකට සම්බන්ධ වෙන්නේ. ඉතින් මම හිතන්නේ අපි දරපු උත්සාහයේ ප්‍රතිඵල අපි හිතුවටත් වඩා තියෙනවා. මම හිතන්නේ මේක තමයි බලාපොරොත්තු වුණු තරඟාවලිය. මම හිතන්නේ ඔබ තමුන්නාන්සලට පේනවා අවුරුදු 19න් 15 විශාල කණ්ඩායම් ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙනවා. මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ අනාගතයේදී මෙම ක්‍රීඩාව මීට වඩා ඉදිරියට යයි කියලා විශ්වාස කරනවා. පැත්තකට වෙලා මේ බලාගෙන ඉන්නවා දවස මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. මේ ඔය තියෙන සංසුන්කම අතන්න ගියාම නෑනේ කොහොමත් නේ? නෑ. කොහොමවත්ම නෑ. හරි මොකද හිතන්නේ අද දවස ගැන? අද දවසේ ඇත්තටම අපේ ටීම් ඔක්කොම දිනන බලාගෙන තමයි ආවේ. අද රස්නෙත් එක්ක පොඩ්ඩක් අමාරු කට්ටිය. රස්නෙත් එක්ක පොඩ්ඩක් සීතලක් ඕනි වගේද? දැන් හරි දැන් මේ ක්‍රීඩාවට කොහොමද රස්නේ තියෙනවනේ කොහොමද ඒක බලපාන්නේ ක්‍රීඩාවට? ඔව් ඇඟේ උණුසුම ගොඩක් තියෙන්න ඕනේ මේ රස්නේ ක්‍රීඩාව කරන්න නම්. ඇඟේ උණුසුම මත තමයි ප්‍රදාපාදින කොච්චර ඉන්න පුළුවන්ද කියලා කම්බි අල්ලගෙන. දැන් මේ වගේ ක්‍රීඩාවක් කරද්දී මොන වගේ සාමාන්‍ය ටෙක්නික් තියෙන්න ඕනේ? ටෙක්නික් මේක මැච් එක බලද්දී ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ටෙක්නික් පාවිච්චි කරන්න කියලා. හරි. එහෙනම් මැච් එක ඔයාලත් බලන්න මෙයත් එක්ක මාත් බලන්න. ජය වේවා. අද දවසේදී පිරිමි කණ්ඩායම් වගේම කාන්තා කණ්ඩායම් තරඟ වදිනවා. ඒකෙත් තරඟ කාණ්ඩ කිහිපයක් යටතේම මේ තරඟ පැවැත්වෙනවා. ඉතින් වයස අවුරුදු 19න් 15 ඒ වගේම තමයි මේ වගේ වයස් කාණ්ඩ කිහිපයක් යටතේ තරඟ පැවැත්වෙනවා. ඉතින් මේ මං හිතන්නේ වයස අවුරුදු 19න් 15 කාන්තා කණ්ඩායම් තමයි මේ ඉන්නේ. දැන් ඔය දුවනවා. ඉතින් දුවන. අර මූණ හංගනාය පොඩ්ඩක් පෙන්නන්න. හරි නම මොකද? මේ දානි. නම කියමු. නවෝදය. නවෝදය මේ ඔළුව පහත් කරන් ඉන්න කෙනා චුට්ටක් නම විතරක් කියමුද? වත්සලා. දැන් ඇයි ඔය මූණ වහන්නේ ගෑල් ළමයි? ඈ? ගෑල් ළමයි ඇයි මූණ වහන්නේ? ලැජ්ජ නිසා. ලැජ්ජද? මොනාටද අනේ ලැජ්ජ? ඔයා ගැන බලන්න ඇයි ලැජ්ජ වෙන්න හේතුවක්? දන්නේ නැහැ. හේතුවක් නැහැ හැබැයි ලැජ්ජයි. හවුද? කොහොමද ඉස්කෝලේ? බොස්කෝ. ඔයාගේ ඉස්කෝලේ? බොස්කෝ. දැන් අද මේ ටීම් එකේ නම මොකද අද ඔයගොල්ලන් ප්ලේ කරන්නේ? ලයන් හාඩ්. ලයන් පවර්. හරි දැන් සෙල්ලම් කරලාද ඉන්නේ නැත්තම් නෑ තව. අද හොඳ ශක්තියක් දෙන්න බලාගෙන ඉන්න ටීම් එකේ කෙනෙක් ඉන්නවද? 10ක් වගේ ඉන්නවා. ඉන්නවා. ඉතින් මේ 10 දෙනාම එකම විදියට සැරසිලා ඉන්නවා ගේමක් දෙන්න බලාගෙන. අභියෝගයක් තියෙන ටීම් එකේ නම කිව්වද? හැම ටීම් එකක්ම අභියෝගයක් තමයි. හැබැයි ඒගොල්ලන් වැඩි අභියෝගයක් නෑනේ. ඕකේ එහෙනම් ජයවා. හරි අපිත් එක්ක ඉන්නවා ටීම් එකේ නම් ටික දෙනා ඉන්නේ කැච් වේට් කැටගරි එකේ ඔන්න අද සෙල්ලම් කරන ටීම් එකේ අපේ අක්කලා ටිකක් ඉෂාරිටත් එන්න කියන්නේ ඉෂාරිටත් එන්න කියන්නේ කවුද ඉෂාරි දැන් මෙතනින් ඉසිනි හරි මේ මොකද වෙන්නේ අද මොකද වෙන්නේ අපි තරඟ කරනවා ඉතින් තරඟ කරනවා තාම නෑ තාම කියේ නෑ එකක් ගියා මොකද උනේ ඒක නම් අපි පරාද වුණා පරාද වෙන්න ප්‍රධාන හේතුව කියන්නේ ප්‍රැක්ටිස් මදි එක තමයි ඇයි ප්‍රැක්ටිස් කරේ නැත්තේ පොඩි ප්‍රශ්න දිනුනා ඉතින් මේ වගේ ප්‍රශ්නද ඔව් අවුරුදු එකමාරකට පස්සේ මේක වෙල්ලි එහෙම වෙලත් අද දවසේ මේ ක්‍රීඩාංගණයට එන්න පුළුවන් වුණේ ගැන ඉස්සලා කියන්නකෝ ඔව් ඇත්තටම මේ ක්‍රීඩාවට මාර ආසයි ඒකන් තමයි මෙහෙමත් එන්නේ දැන් බලන්න මේ චූටි ළමේ බබාගේ වයස කීයද මාස 10යි මාස 10යි දැන් මාස 10ක බබෙක් ඉන්න මේ වගේ අම්මා කෙනෙක් මේ වගේ තරඟයකට ඇවිල්ලා ක්‍රීඩා කරන එක ගැන මොනවද හිතෙන්නේ ඇත්තට සතුටුයි ඉතින් මම ඒ තරම් ආසයි මේ ක්‍රීඩාවට දැන් ඉස්සරහට තව තියෙනවා ටීම් 4ක් අපිත් එක සෙල්ලම් කරන්න. ඒකට තරගයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔය මව් පදවියට එන්න කලින් කොච්චර කල් ක්‍රීඩා කරාද?
අවුරුදු 2ක් විතර සෙල්ලම් කරා. සෙල්ලම් කරා එක දිගටම. ඔව්. දැන් ක්‍රීඩාවකින් මිසින් වුණාද ඊට පස්සේ? ලයිෆ් එක. ඔව්. එකමාරක් විතර ඔව්. දැන් ආයෙත් හැබැයි ආයේ අවුරුදු මාසේ ආවා. සෙල්ලම් කරන්න. ඊට පස්සේ දැන් ටූර්නමන්ට් වලට එන්න ඉන්නේ ඉස්සරහට. නියමයි. අපි හොඳ ක්ලැප් එකක් දෙමුද මේ අම්මට ඒ වගේම තමයි වාගේ යාළුවන්ට නියමයි නේ කොන්ෆිඩන්ට් එක. හරි. ඉතින් කියන්නකෝ සතුටු මොනෙන් ඉන්න වෙලාවේ ඊළඟ මැච් ගැන මොකද හිතන්නේ? කොහොම හරි ගේමක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. මේ නම කියමුද? නිසංසල. හරි. එහෙනම් ජය වේවා. ජය වේවා. මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා ජාතික කමෑදීමේ සම්මේලනයේ සභාපතිතුමා ශ්‍රීනිත් හැපා මහත්මයා. ඉතින් හත් දවස ගැන මොකද හිතෙන්නේ ඉස්සල්ලාම? ඇත්තටම කිව්වොත් අද දවස ගැන ගොඩක් සතුටුයි. ලංකාවේ ප්‍රථම වතාවට ජාතික තරඟාවලියට කණ්ඩායම් 70ක සහභාගී වුණේ දිවයිනේ නම් දෙසින්. ඒ වගේම ප්‍රථම සඳහන් කරනවා ඩයලොග් පපරේ ආයතනයේට. අපි පළවෙනි ඉල්ලීම පිළිගන්න පළවෙනි මීටින් එකේම අපිට මේක ඕකේ කියලා ලබා දුන්නා. ඒක ගොඩක් ස්තුතියි වෙනවා ඩයලොග් ආයතනයේට. ඒ වගේම අපි වෙනුවෙන් ආපු නියෝජිතයන් සියලුම දෙනාට සහ අපේ ස්පොන්සර් දක්ව හැමෝටම ස්තුතියි. ඒ වගේම මේ ක්‍රීඩකයෝ දුර බැහැර ඉඳන් ආපු ක්‍රීඩකයන්ට ඇත්තම ස්තුතිවන්ත වෙනවා අපි වෙනුවෙන් මේ ඇවිල්ලා කාලය ගත කරාට අපි වෙනුවෙන්. අද දවසේ ක්‍රීඩා කණ්ඩායම් කීයක් විතර සහභාගී වෙනවද? 70ක්. 70කට ආසන්න පිරිසක්. දැන් ඒ ප්‍රචාරණය ඒ විදිහටම අරගෙන ගිහිල්ලා ටීම් ටිකක් මෙතන එකතු කරනවා කියන ලේසි නැහැනේ. ඔබේ පිටුපස්සෙන් බොහෝ දෙනෙක් ඉන්නේ. අපි මතක් කරමු මේක. අනිවාර්යයෙන්. මගේ පිටුපස්සෙන් මගේ සංවිධායක මණ්ඩලයේ හිම්පිටින් ඉන්නවා අපේ විධායක මණ්ඩලයේ හැරිස් උපුල් ඒ වගේම ශේර්සිංහ මහත්තයා නයෝමි නංගි අමා ඒ කට්ටියම ඉන්නවා. නෙත් මිනංගිත් මතක් කරන්න ඕනේ ආදරේ. ඒ සියලුම දෙනාත් එක්ක අපි මේ ගියේ ගමන සාර්ථකව අපි ගමින් ගමට ගියා. රත්නපුරේ රත්න දංගොවිට හතර වටේම ගියා. ඒ කණ්ඩායම අද සතුටුම දේ ඒ කණ්ඩායම ගිය ඔක්කොම අද සහභාගී වෙනවා. ඒ කියන්නේ අපි දිනුවා. අපි දැන් මේ වගේ කබෑදීම කියනවා වගේ ක්‍රීඩාවක් ජාතික තලෙන් පවත්වාගෙන යනවා කියන එක ලේසි නැහැනේ. දුෂ්කරතා ඇති. අපි ඒවත් මතක් කරමු. අනිවාර්යයෙන් දුෂ්කරතා සහ මෙහෙම දෙයක්ත් තියෙනවා. කබෑදීම කියන්නේ අඩු වේදමින් කරන්න පුළුවන් එකම ක්‍රීඩාවක් සාමාන්‍යයෙන්. නමුත් කර්කශ ක්‍රීඩාවක්. අතපය නමුත් ඒකට ඇබ්බැහි වෙච්ච ක්‍රීඩකයා ඇබ්බැහි වුණාම තමයි. ඒකෙන්ද විශේෂයෙන් මතක් කරගන්න මේ කට්ටියත් එක්ක යන ගමන ටිකක් අසීරුයි. ඒ කියන්නේ ප්‍රසිද්ධ නැහැනේ ලංකාවේ. ප්‍රසිද්ධ කරගෙන යන ගමන තමයි ඩයලොග් පපරේ ආයතන නැවතත් ස්තුතියක් දෙනවා මේ වගේ අනුග්‍රහයක් දැක්වීම සම්බන්ධව. හොඳයි එහෙනම් මොහොමත් ස්තුතියි අද දවසේ අපිත් එක්ක හරි ඔන්න අපිත් එක්ක තවත් සෙට් එකක් ඉන්නවා ටීම් එකේ කවුද කැප්ටන්? හරි නෑ වාඩි වෙලා ඉන්න. ඉඳගෙන කතා කරන්න ඕනේ නෑ. ඉඳගෙන පහසුවෙන් කතා කරන්න. නම් මොකද්ද? හින්දු කවුදයන්ග. හරි දැන් හරි මේ සතුටෙන් ඉන්නවා කියලා පේනවා. මේ මොනාරි මැච් එකක් දෙන්නලා දින්නේ. නෑ අපි මේක නම් පෙරදුනා. අපිට තව ඉදිරියට මැච් එකක් තියෙනවා. ඉතින් පෙරදිලත් මේ වගේ සතුටකින් ඉන්නවා කියන්නේ නියමයි කෙල්ලෝ ටික හොඳේ. අනිවාර්යෙන් අපේ ටීම් එක එකමුතුකම තියෙනවා. මේ ඔක්කොම එකමුතුයි. මේ වැරදි හදාගෙන ඊළඟ එකට සම්බන්ධ වෙනවා. දැන් මේ හදාගන්න අපි වැරද්දෙන් එකක් කියන්න බලන්න ඊළඟ තරගයට යන්න කලින්. හෝල්ඩ් එක ඔක්කොම එකට ගහන්න ඕනේ. හෝල්ඩ් එක ටිකක් අවුල් වුණා. ඔක්කොම එකට ඊළඟ බාර සෙල්ලම් කරද්දී එකට සෙල්ලම් කරනවා. දැන් මේ වැරදි කොහොමද හදාගන්නේ? ටීම් කැප්ටන්ගෙන් කොහොමද ඒකට ලැබෙන සහයෝගය ටීම් එකට? අපි එකක් හැරදුනා. ඒ වුණාට ඊළඟ එක දිනනවා. අඩුපාඩු ටිකක් ආව හදා ගන්නවා. හෝල්ඩ් ඉට් නැති. හරි. දැන් කලින් ඒව කොහොමද? කලින් මීල්ට වැඩිය මේ පර්ෆෝම් කරලා තියෙනවද ගිය අවුරුදු වල? ඒ අවුරුද්ද අපි තමයි ශූරතාවය ගත්තේ. මේ චැම්පියන්ෂිප් එක ඉන්න ගානේ. ඒ අවුරුද්ද කැච් රේට් එක ශූරතාවය අපි තමයි ගත්තේ. අපි දෙන්නෙක් අපි රීප්ලේස් වෙලා තියෙනවා අසනීපලත්වයක් මත. ඒත් අපි හොඳ තරගයක් දුන්නා. ඊළඟ තරගේ දැන් මේක පෙරදුනාට ඊළඟ තරගේ අපි හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් මේ මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. දැන් මේ ගෑන ළමයි කැමති හෙන ස්ලිම් එකේ ඉන්නනේ. හැබැයි ඕගොල්ලන් කැමති ඒක අනිත් පැත්ත වෙන්නේ නැති නේද? ඒ විදිය වෙන්න වෙනවා. අවුවට, වැස්සට, ඉන්නට එකමුතුකමින් ඔරොත්තු දෙන්න ඕනේ. දැන් එතකොට ඕගොල්ලන්ට ඩයට් ප්‍රශ්න නැහැ. ක්‍රීම් ගන්න අවශ්‍ය නැහැ. ඇඟ කෙට්ටු කරගන්න ඕනේ නැහැ. ඒ මොකුත් ප්‍රශ්න නැද්ද? මොනවාවත් ප්‍රශ්න නැද්ද? ඔයා කෙල්ලෙක් විදිහට ඔය ප්‍රශ්න වාඩුකුත් නැහැ. ක්‍රීඩාව තමයි එක. අංක 1. අන්න ලේසිනේ. කෙල්ලෝ ටික ස්පෝර්ට්ස් කරලා ඉන්න වැඩේ ඉවරයි. ඇඟ ගැන හිතන්න නැහැ. සුදු වෙන්න කියලා දේවල් නැහැ. හැබැයි සුපිරි මොරාල් එකක්. ඒ මොරාල් එක ගන්න බෑ අනිත් අයට. නේද? අනිවාර්යෙන්. ඒ ප්‍රශ්නේ මෙයාගෙන් අහන්න තිබ්බේ. හරි නේද? ඔය ප්‍රශ්න එකක්වත් ඔයාලට නෑනේ. හැබැයි ස්පෝර්ට්ස් අංක එක. 10ක් ආවත් ගහ ගන්න පුළුවන් නේ? ගහනවා 10ක් ආවත්. හරි. ජය වේවා.
හරි ඉතින් tug of war championship 2026 මේ බලන්න ඇවිල්ලාද නැත්නම් සපෝට් කරන්නද ටීම් එකකද සපෝට් කරන්න යාපොස් ටීම් එක. මොකද යාපොස් ටීම් එක යාපොස් ටීම් එක කියන්නේ සුපර් ටීම් එකක්. දැන් අද යාළුවෝ සෙට් එකද මේ බහලා ඉන්නේ? නෑ ආමික කට්ටිය ඉන්නේ තාම. තාම පච්ච පටන් ගත්තේ නෑ. එකක් පටන් ගත්තා ගියා ළමයි එක පටන් ගත්ත එක දින්න යනවා. එන්න නම හරි පොඩ්ඩක් කියන්න. මොකද නම? මම ගායා. හරි ටීම් එක සපෝට් කරන්න ආවේ. යාපොස් ටීම් එක සපෝට් කරන්න ආවේ. පෑවිල්ල හොඳයි නේ. පෑවිල්ල හැරටම කියලා. දැන් මේ පෑවිල්ල මොකද මේ අද සෙල්ලම් කරනවද නැත්නම් සපෝට් කරනවද? සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවා. දැන් මේ වගේ ක්ලයිමේට් එකක් ක්‍රීඩාවට බලපානවද නැද්ද? බලපානවා. ගොඩක් කියන්නේ ක්ලයිමේට් එක මේ වගේ සැරවෙන්න පොඩ්ඩක් හැක්කියට බලපානවා. මොකද හිතෙන්නේ අද දවස ගැන? ඇත්තටම දවස හොඳයි. ක්‍රීඩාවට හොඳ කාලගුණයක් එක්ක හොඳ මේ ක්‍රීඩාව දියුණුවට යනවා. හොඳ කණ්ඩායම් ටිකක් පැමිණලා ඉන්නවා. උද්දේශකර තනක ටිකක් යනවා දැන්ටම. තව අවස්දී හොඳ උද්දේශකර තනක බලා ගන්න පුළුවන්. අපේ කණ්ඩායම් ටිකක් තරඟ වදිනවා. ලයින් ආට් කණ්ඩායමයි ලිටල් ලයින් කණ්ඩායමයි සුපර් ලයින් කණ්ඩායම අපේ කණ්ඩායම් 5ක්ම සහභාගී කරලා තිනවා මේ තරඟවලිය සඳහා. ඒ කට්ටියක් දැන් තරඟ දීගෙන යනවා. දැන්ට ඉදිරියෙන් ඉන්න අපේ කණ්ඩායම සතුටුයි ඒ ගැන. මැච් එක බලන්නද ආවේ? මයි පුතා ඉන්නවා. පුතා මොන ටීම් එකද ඉන්නේ? 19න් පාල දැන් දිනපු ටීම් එක. 19න් පාල ටීම් එකක් මේ සෙල්ලම් කරද්දී දැන් පුතා මේ ක්‍රීඩාවටම යොමු කරලා තියෙන්නේ. ඔව්. කැපවීමෙන් කරනවා ඒක. දැන් පුතාගේ ඉස්කෝලේ ගැන මතක් කරොත් එහෙම? සාන්ත ජෝන් බොස්කෝ මහාවිද්‍යාලය කළුවක්ගල. හරි අපි ඔන්න සුපතන පුතාට අද ජයග්‍රහණය ලැබෙන්න කියලා. දැන් මේ හැමෝම දුවනවනේ. නේ? දැන් එයත් දිව්වා. හරි ඔන්න දැන් දෙන්නයි ඉතුරුනේ. ඒ කියන්නේ කොන්ෆිඩන්ට් තියෙන්නේ ඔයාලා දෙන්නට විතරයි කියලා මම පිළිගන්නවා. ඔයාලා දෙන්න පිළිගන්නවද? දැන් එක්කෙනෙක් නැහැ කියනවා අනිත් එක්කෙනා ඔව් කියනවා. කාටද කොන්ෆිඩන්ට් තියෙන්නේ? මෙයාට. හරියටම කියන්න දෙන්නටම තියෙනවද නැද්ද කොන්ෆිඩන්ට්? චුට්ටක්. හරි. මේ මොකද්ද නම? වර්ෂා. එයාගේ නම? රජිනි. අන්න අර පැත්ත අයිනෙත් ඉන්න hina වෙලා එක්කෙනෙක්. නම මොකද? සෙනුරි. හරි අද මේ මොන ටීම් එකේද ඉන්නේ සපෝට් කරන්නද ආවේ නැත්නම් ටීම් එක ප්ලේ කරනවද අද? ප්ලේ කරනවා. ඉවරද මැච් ඉවරද? නෑ තාම පටන් ගත්තේ නෑ. කොහොමද ගේමක් දෙන්න බලාගෙන ඉන්නේ නේ? අනිවාර්යයෙන්ම. හැබැයි ඔහොම දුවලා නම් බෑ හොඳ. එහෙනම් හොඳ ජය වේවා. ජය වේවා. හරි මේ දැන් කතා කරන්න එපා කිව්ව හින්දා තමයි ආවේ කරන්න දෙයක් නැහැ. මේ මොකද්ද නම? ඒෂාන්. ඒෂාන් ටීම් එක ගැන කියමුද පොඩ්ඩක්? අපි රද්දලුග මුදාන ටීම් එක කාලයක් තිස්සේ සෙල්ලම් කරලා දැන් පොඩ්ඩක් නැවතිලා ආයේ කලරිට ආවේ. ඉතින් හිතනවා හොඳ ගේමක් දෙන්න අද කට්ටියත් එක්ක එකතු වෙලා අලුතෙන් අද මේ ෆෙඩරේෂන් මැච් එකට ආවේ. හිතනවා ඉතින් අපි අලුත් ටීම් එකත් එක්ක හොඳ සෙල්ලමක් දෙන්නද. ඕකේ දැන් ඔය වගේ මේ අරහෙට යන අයට තමයි මම පොඩ්ඩක් ළඟට එන්නේ. ඇයි දුවන්නේ? නිකන්. දැන් කබා දින්න ආවේ දුවන්නද ආවේ? කබා දින්න ආවේ. මොකද උනේ ටීම් එක තාම සෙල්ලම් කරාද? ඔව් එක මැච් එකක්. ඒක පෙරදුනා. ඊළඟ මැච් දෙක හොඳට ගහන්න තා බලාපොරොත්තු. ඇයි පෙරදුනේ? පෙරදුනේ ඉතින් නාමේ පෙරදුනකට හේතු ප්‍රැක්ටිස් දෙන්න බෑ. තියනවානේ. හා? ගියා ඉතින් කම්බේ කරන්න දෙයක් නැහැ. කම්බේ ගියේ නිකන්ද? නිකන් කියනයි ටීම් එකෙන් වැරදි තමයි. ටීම් එකෙන් වැරදි එකක් අර ක්‍රිකට් වගේනේ ක්‍රිකට් බෝඩ් එකේ වගේ. හරි මේ ඊළඟ මැච් එකට කොහොමද දැන් රෙඩි වෙනවද මොකක්ද වෙන්නේ? කට්ටිය රෙඩි වෙලා ඉන්නේ ඊළඟ මැච් එකට ගහන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කට්ටියත් එක්ක එකතුලා. ගහන්න මැච් එකද? තව සුපිරි ටීම් එකක් ඉන්නවා කියලා අපිට පේනවා. පොඩ්ඩක් කතා කරමුද? පුළුවන්. කතා කරන්න පුළුවන්නේ? හරි ඕකේ. මේ නම මොකක්ද? නවීන් චතුරංග. නවීන්. නම කියන් යන්නක් ගන්න. අපරාධ බලන්නකෝ කැප් එකේ මූණ වහගෙන බිම් බලා ගන්නවා. ඉතින් නම මොකද? ඒෂාන්. හරි ටීම් එක ගැන අද PM බලන්න. හරි නමයි ටීම් එකේ මොකද්ද නම? දැන් ටීම් එකේ නම ඇහුවම එයාගේ මූණ බලන්නේ. නම් මතක නැද්ද? එකපාර මැච් එකක් සෙල්ලම් කරාද නැත්නම් ප්ලේ කරන්න බලන් ඉන්නවද? මොකද උනේ ඒක? පොඩ්ඩක් මිස් වුණා කියන්නේ බාගෙට කම්බේ මැද තිබ්බද? ඕකේ ඊළඟ මැච් එක ගේමක් ගහනවා. හරි එහෙනම් ජය වේවා. හරි දැන් මේ ටීම් එකේ කැප්ටන් විදියට දැන් මම හිතන්නේ පොඩි පණිවිඩයක් ආව පොඩ්ඩක් එහෙම වුණා කියලා දාන් වෙනවා ඩෝන් වෙනවනේ. ඊළඟ එක මොකද කරන්නේ? ඊළඟට ඉතින් සාර්ථක මුහුණ දෙනවා. කොහොමද මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන්නේ? මුහුණ දෙන්නේ මොනවද ප්ලෑන්ස්? දිනන්න මොනවද ප්ලෑන්ස්? ප්ලෑන්ස් කියන්නේ ඉතින් පස්සට අදින එක තමයි ප්ලෑන් එක. ප්ලෑන් එක. දැන් මේ පස්සට අදින එකම ක්‍රීඩාව නේ. දැන් අපි කියන්නේ අර හැම වෙලේම කුඩි කාලෙන් දෙක කරගන්නේ මොකද? ඉදිරියට යන්නේ ඉදිරියට. හැබැයි මේක තමයි මාර කේස් එක පස්සට අදින. පස්සට අදින. හරි මේ ටීම් එක ගැන කිව්වොත් එහෙම කැප්ටන් විදියට දැන් අපි ඉතින් සපෝට් එක අපි දිවින් දින හොඳ ටීම් අතර හොඳ මුල් පහ අතර ඉන්නවා.
ඉතින් මට සන්තෝෂයි අපි කණ්ඩායමත් එක්ක. ඕකේ එහෙනම් ඊළඟ තරගවල දිනන්න අපි ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ජයවා. හරි අපි ආවා ඔඩියන්ස් එකට පොඩ්ඩක් අපි ටීම් එක්ක කතා කරා. මම හිතන්නේ මෙතනත් ඉන්නේ අද සෙල්ලම් කරන ටීම් තමයි. අපි බලමු පොඩ්ඩක් කතා කරලා අද දවසේ ගැන. ඉතින් මොකද හිතෙන්නේ සහ මොකද නම කියන්න බලන්න ඉස්සෙල්ලා. අවිෂ්ක රමණ. බලන්න දාවේ ටීම් එක්කද? ටීම් එක. ටීම් එක්ක. හරි. නම මොකද? රවිෂ්ක. ටීම් එක මොකද්ද? ටයිගර් එරත්න ටයිගර්. ටයිගර්. දැන් ටයිගර්ස්ලා ටික රෙඩිද? රෙඩි. මැච් එක ගැහුවද? ගහන්න හදන්නේ. දැන් ගහන්න හදන්නේ කී මිනිටද? ඊළඟ එක. ඊළඟ එක. එල්ල කිරි. හරි. මේ තව කට්ටිය ඉන්නවා. අපි බලමු කතා කරලා ඔඩියන්ස් එක. මම දැක්කා උදේ ඉඳන් ලෑස්තිලා ඉන්නවා තමන්ගේ වාරේ එනකම්. මොකද මම ආපු වෙලාවෙ ඉඳමුත් අයියා මෙතන හිටියම දැක්කා. මොකද අද සූදානම් ගැන කියන්නේ? ඉතින් අපි සම්බන්ධ වෙලා ඉන්නවා මාකන්ද්‍ර ස්ට්‍රෝං ආම්. දැන් මේ ක්‍රීඩාව කොච්චර කාලෙ තිස්සේ කරනවද? මම නම් මේ ක්‍රීඩාවේ අවුරුදු 20ක් විතර. අවුරුදු 20ක්? අම්මෝ අවුරුදු 20ක් කියන්නේ ලේසි නෑ. කඹෑදීමේ ශූරතාවලි කීයකට වගේ ගිහිල්ලා තියෙනවද? ශූරතාවලි 3-4කට ගිහින් තියෙනවා. ඉතින් සමහර ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඉතින් දැන් මේ ලබාගත ජයග්‍රහණ වලින් ලොකුම ජයග්‍රහණය මොකක්ද? ලොකුම දිස්ත්‍රික් ශූරතාවයක් ලබාගෙන තියෙනවා. ඊට අමතරව දැන් අපි කණ්ඩායම් අnder 19 15 කණ්ඩායමක් සහ 640 බරපන්තිය නියෝජනය කරන්න මේ අවස්ථාවේ සහභාගී වෙලා ඉන්නවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාකන්දුර ප්‍රදේශය නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. ඉතින් මේ ඇත්තටම සන්තෝෂයි ගොඩක් මේ අවස්ථාවේ සෑහෙන කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගී වෙනවා. ඉතින් සංවිධායක මණ්ඩලයට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔබ ආයතනයට බොහෝ ස්තුතිවන්ත වෙන්න ඕන මේ කටයුතු. බොහොම ස්තුතියි. මේ මොකද නම? සුරජ්. දැන් ඕක බල බල හිටියා කියලා මම ප්‍රශ්න අහන්නේ නැහැ කියලා හිතුවේ නේ. නෑ කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. අද දවසේ ගැන මොකද හිතෙන්නේ? දැන් එන එනර්ජි එකේ ඉන්නේ. කොහොම අනිත් කොල්ලෝ ටික ටීම් එකේ. ටීම් සෙට් එක තමයි. ගැන්සිය තමයි නේ. හරි දැන් රෙඩිද ඊළඟ තරග වටේට කොහොමද සූදානම්? අවුලන්නේ අවුලන්නේ. මෙතන ඉන්න ටීම් එකක්වත් අවුලන්නේ නැහැ වාට. ඒ උනේ තරගයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තරගය කොහොමද දෙන්නේ? තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක මෙයත් කිව්වනේ. එහෙම බෑ. මොනවද කරන්නේ මෙන්න? කට්ටිය එක්ක එකතු වෙලා ඉතින් හොඳ ගේමක් ගහන්න තමයි ඔට්ටු වෙන්නේ. හරි දැන් කොහොමද ප්‍රැක්ටිස් කරාද? ප්‍රැක්ටිස් කරනවා. සාමාන්‍යයෙන් මේ වගේ තරගයක් දිනන්න ඔය කොච්චර කාල ප්‍රැක්ටිස් කරද්ද? සාමාන්‍යයෙන් අපි හැමදාම වගේ සාමාන්‍ය ප්‍රැක්ටිස් කරනවා. පැය එකමාරක් හැමදාම. පැය එකමාරට වැඩි සාමාන්‍යයෙන් පැය 3ක් විතර වගේ ප්‍රැක්ටිස් කරනවා. අපේ කණ්ඩායම් දෙකක් ඉන්නවා 19 15යි 640යි. හොඳ තරගයක් දෙන්න ඉතින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඕකේ ජය වේවා. ජය වේවා. මේ අන්න කොල්ලෝ මේ මෙතන එද්දිම කිව්වා ඕන දෙයක් අහන්න කියලා. ඒකේ හින්දා තමයි ඔයාගෙන් ඉස්සල්ලාම මුකුත් අහන්නේ නැහැ. බය වෙන්න එපා. නම මොකක්ද? මහේෂ්. මොකද ටීම් එක? අපි යක්විල ටයිටස්. හරි. යක්කල යක්විල ටයිටස්. යක්විල ටයිටස්. මොකද හිතන්නේ අද තවස ගැන තරග ගැන? අතරම හොඳයි මේ වගේ තරගවල සංවිධානය කරපු එක. අතරම මේ අපේ ටීම් එකට වටනවා. දැන් මේ ටීම් එකේ කවුද චණ්ඩියා? එහෙම කියලා නෑ. අට දෙනාම චණ්ඩි තමයි. අට දෙනාම චණ්ඩි තමයි. අට දෙනාම චණ්ඩි තමයි. දැන් මොන වගේ පැති වලින්ද මේ චණ්ඩි අට දෙනා ඉන්නේ? එකම ගමේ. එකම ගමේ. එකම ගමේ යක්කිලා යක්කු. එකම ගමේ අට දෙනෙක් යක්කිලා ටයිටස්. නැතරල් මීටර් දෙවෙනි වතාවට සහභාගී වෙන්නේ. දැන් මේ ප්‍රැක්ටිස් කරනකොට එම ලේසියද නේද? එකම ගමේ වුණාම. ප්‍රැක්ටිස් කරනකොට ඉතින් ලාහට ගේම් පොකද කරනවා වගේ තමයි අතර ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ. හැමෝම ගේම් එකට ගිහිල්ලා එකතු කරගෙන ඒ ප්‍රැක්ටිස් කරද්දී මේ ලැබෙන අභියෝගය මොකද්ද ඉස්සල්ලාම? අභියෝගය කියන්නේ ගොඩාක් ටීම් කියන්නේ හැමෝම එක එක්කෙනා වෙන වෙනම තමයි ට්‍රේනින් කරන්න අහුවෙන්නේ. මොකද සමහර අය ජොබ් කරන අය ඉන්නවා, ඉස්කෝලේ යන අය ඉන්නවා. ඒ හින්දා එකම වෙලාවක ට්‍රේනින් කරන්න හම්බෙන්නේ නැහැ. අපි කබඩීම වගේ ක්‍රීඩාවක් වෙන වෙනම කොහොමද ට්‍රේන් කරන්නේ? ඒක වෙන වෙනම කියන්නේ සමහර දවස්වලට ඉන්නවා 4 දිනක් 5 දිනක් ඉන්නවා. නැත්තම් ටීම් එකම එකට සෙට් වෙලා වෙලාවල් තියෙනවා. ඔක්කොම කවදාවත් එකට ට්‍රේනින් කරන්න අහුවෙන්නේ නැහැ කවුරුත්. දැන් මේ ටීම් එකේ තියෙන සපෝට් එක ගැන කියන්නේ කොහොමද ඔයාලට? මට පේන නිකන් මෙයාට වගේ හැමෝම ආදරේ නිකන් ටීම් එකේ. අප්සෙල් කරන් ඉන්නා. ඇත්තටම කිව්වොත් හොඳයි. කට්ටිය හොඳයි. සපෝට් එකක් දෙනවා. ඔයාලට මොනවද ලැබෙන සපෝට් එක කියන්න බලන්න. කොයි වගේ සපෝට් එකක්ද ලැබෙන්නේ? ගෙදරටම ඇවිල්ලා එක්ක යනවා, ගෙදරම ඩ්‍රොප් කරනවා ඒ වගේ. නෑ එහෙම නෑ. හරි. සපෝට් දෙනවා. ස්පොන්සර් අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ නේ. මේ වගේ ටීම් එකකට ස්පොන්සර් කරනවා කියන ලේසි නැතුව ඇති නේ. නෑ වගේ ස්පොන්සර් කරන්නේ මේ අපේ ටීම් එකේ කොල්ලෝ ටික ඔක්කොම. හරි ගමේම කොල්ලෝ ටික. අපි මේ ඔක්කොම ඇක්විලා. එල්ල කිරි. හරි පොඩි සද්දයක් දෙමු ඔක්කොම පොඩ්ඩක් ටීම් එකේ නම කියලා දෙන්නකෝ. චියර් එකයි. මොකද හිතෙන්නේ අද දවස ගැන? දැන් සෙල්ලම් කරලාද ඉන්නේ නැත්නම් ටීම් එකේ වැඩ ඉවර කරලාද මේ බලාගෙන ඉන්නේ?
තාම සෙල්ලම් කරේ එකක් නෑ. ඊළඟට අපි දෙකෙන් පස්සේ වගේ ඉන්නවා කියලා. මේකේ අනිත් අය කො? මේ ඉන්න අපේ ටීම් එක. රසිකා. හසිනි. දැන් අර පැත්ත මේ පැත්ත මේ බලාගෙන ඉන්නේ බොරුවට. හරිද? දැන් මම එනකොටම දිව්වා. මේ බොරුවට බලාගෙන ඉන්නේ අර නිකන් කතා කර කර හෙන බිසී වගේ. නම මොකද්ද? නදීෂා. නදීෂා. මේ දැන් ටීම් එකේ අනිත් අයත් මතක් කරමු ජීවපෙමු. අපේ ඉන්නවා නායිකාව දිනුෂා. එතකොට මේ රසිකා හසිනි. මෙතන කුමාලා ඉන්නවා. ප්‍රසාදිකා ඉන්නවා නිර්මිනී. මේ අපේ ටීම් එක මේ. අපි අනුරාධපුර අනුරාධපුර ඒ කියන්නේ මෙහෙමයි අපි මේ ක්ලබ් එකකින් සෙල්ලම් කරන්නේ ග්‍රාමනිලධාරීන් තමයි. ටීම් එකම ග්‍රාමනිලධාරී. මේ බාති ක්‍රීඩා සමාජය තමයි මේ ක්‍රීඩා කරන්නේ. හරි අපේ ටීම් එකේ කීප දෙනෙක් ඉන්නවා කියලා වෙනකොට රෙස්ට් එකක් ගන්න ගමන් ඉන්නේ. ඒකෙන් තමයි ළඟට ආවේ. රෙස්ට් කරන්න වැඩ ඉවරලාද? නෑ තාම. නෑ ඔයාව හමින් පටන් ගත්තේ නෑ තාම. පටන් ගත්තේ නෑ තාම. මොකද්ද ටීම් එකේ නම? බාන්දුරාගොඩ සුපර් 6. එපා ඔයා දාන්න එපා. ඔයාගේ පේන්නේ මෙතනින් උඩ විතර බය වෙන්න එපා කියලා. හරි. මේ මොකක්ද ටීම් එකේ නම කිව්වේ? බාන්දුරාගොඩ සුපර් 6. දැන් අනිත් හැමෝම ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා ඉන්න අපේ ටීම් එකේ කැප්ටන් කවුද? රවින්ද අයියා මුතෙන් ගිහින් එන්න බලන්න. අද මොකද්ද හිතාගෙන ඉන්නේ අපි බලමු අනිත් අයගෙන් උත්සාහලා. අද තරගේ කොහොම වෙයිද? තරගෙන අද ගොඩක් උණුසුම්. ග්‍රවුන්ඩ් වාසියක් කොයි පැත්තටත් නැහැ. තමන්ගේ වාසිය තමයි තියෙන්නේ. තමන්ගේ වාසිය කියන්නේ දක්ෂතාවය තමයි. දක්ෂතාවය. හරි. මොකද හිතෙන්නේ අද දවස ගැන සහ ටීම් එක ගැන? අද දවස නෑ ඇත්තටම හරිම උද්‍යෝගී. ඒ කියන්නේ හීට්ටත් එක්ක හරිම අමාරුයි. දෙපැත්තම කොහෙටවත් නෑ කියන්න වාසියක්. දෙපැත්ත එක හා සමානයි. අර පැත්තේ වාසියක් කියන්න කොහෙත්ම නෑ. වාසිය කියන එක පොඩ්ඩක් අර මේ කියමුද දන්න අයට නැති අයට හැමෝටම. පැති වාසිය කියන්නේ ඇත්තටම අර තියෙනවා ඒක ග්‍රවුන්ඩ් එකත් එක්ක තමයි ඒක තියෙන්නේ. තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ කැඩෙනවා පොළොව කැඩෙන අවස්ථා තියෙනවා. නැති තැන් තියෙනවා. ඒ වගේම අද නම් ඒක කොහෙත්ම නෑ මේ ග්‍රවුන්ඩ් එක. ඒ කොහෙත් උන්න වාසියක් නෑ. ඇත්තටම හොඳයි මේ වගේ තරගයක් තිබේ කියලා. මේ බුලත් කන්නේ එනර්ජි එකටද? නෑ නිකන් ඉන්නේ. නිකන් අතල් එකට. අතල් එකට කනවා. අනිත් අයට පුරුදු කරමුද ඔක? බුලත් කන්න ආස නැද්ද? නෑ කන්නේ. කාලත් නෑ. කාලා තිනෝ දැන් කන්නේ. ඕකේ එන ජය වේවා. අද දවසේදී මේ තරගය විනිසුරු මඩුල නියෝජනය කරන පිරිස තමයි මේ ඉන්නේ. මම හිතන්නේ තව කීප දෙනෙකුත් එකතු වෙන්න ඉන්නවා. මේ වෙලාවේ මෙතන නෑ. අපි කතා කරලා බලමු. අපි නම් ටික කියන් යන් ඔහොමම. මම ක්‍රිස්ටිෆර් නෑන්ඩු. මම CCS චන්ද්‍රසේකර. මම නිහාල් වික්‍රමසිංහ. මම ඉන්දුනිල් ඩයස්. මම WG සංජය. මම DD ජේන් කුමාර. මම ඕපාද. යන්ද ගුණවර්ධන. දැන් අද දවසේ මොන වගේ අභියෝගයක්ද තියෙන්නේ මේ තරගය ජජ් කරන්න ලැබීම? අභියෝගයක් කියන්නේ ඔක්කොම කණ්ඩායම් ඇත්තටම දක්ෂ කණ්ඩායම් ඉන්නේ. මොකද ඒක කණ්ඩායම් අතර දක්ෂය තෝරීම තමයි අභියෝගය. මිනිසුරු තීරණයක් දෙනවා කියන්නේ ඒක ලේසි පහසු දෙයක් නෙවෙයිනේ. වගකීමක්. ඒ වගකීම කොහොමද ඉටු කරන්නේ? ඔව් වගකීම දෙපැත්තටම සාධාරණව ඉන්න බලලා වගකීම නීතිය අනුව අපි ඒ විදිහට ඉටු කරනවා. වසර කීයක් මේ ශාස්ත්‍රයේ ඉන්නවද? මම අවුරුදු 10කට වැඩි කාලයක් තුනක් දැන් වසර 15ක් වුණා මේ ශාස්ත්‍රයේ මිනිස්සු රෝදකට කරන්නේ. දැන් මේ හැම වසරකටම වැඩිය අද දවස ගැන හිතුවොත් අද දවස කියන්න සන්තෝෂයි. බලාපොරොත්තු වුණාට ගොඩක් ටීම් ඇවිල්ලා ඉන්නවා. ඒත් එක්කම කවුද ජයග්‍රහණය කියලා තීරණය කරන්න අමාරුයි. ඒ වෙනකොට සාධාරණ විශ්චයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වගේ තරගයක් ලංකාවේ තියෙන එක හරිම විශේෂයිනේ. අපි කතා දිනවා කියලා දන්නේ අවුරුදු උත්සවයක විතරයි. නමුත් ඒක ජාතික තලයට දැන් ඇවිල්ලා මේ වගේ ජාතික තලයේ තරගයක් පවත්වන එක ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම සන්තෝෂයි. මොකද මමත් වසර කීපයක් ක්‍රීඩකෙක් වශයෙන් ඉඳලා පුහුණුකරුවෙක් වශයෙන් ඉඳලා ජාතික සංගමයේ උපසභාපති වශයෙන් වසර 8ක් පමණ කටයුතු කරා. ඉතින් අපිත් මේක ඉදිරියට රැකගෙන ආවා. දැන් වර්තමාන සභාපතිතුමා ශ්‍රීලත් දයාපාලසිංහ, ඒ වගේම අපේ ලේකම්තුමා KPL සේරසිංහ මහත්මයා අනිකුත් සභාපතිවරුත් එක්කම ඉතා ලස්සන වැඩේ කළා තියෙනවා. ඇත්තටම බොහොම සන්තෝෂයි. මොකද අපිත් මේ ක්‍රීඩකයෙක් වශයෙන් උත් පුහුණුකරු මිනිසුරු වශයෙන් උත් මේ තරග දැකලා තියෙනවා මේ විතරක් ජාතික තරගාවලින්. නමුත් මේකත් විශේෂත්වයක් තියෙනවා. ලස්සනට තියෙනවා. සන්තෝෂයි. හොඳයි අපි හැම කෙනෙක්ටම සුබ පතනවා අද දවසේ වැඩ කටයුතු සාර්ථකව එහෙනම් සිදු කරගන්න ලැබේවා කියලා. හැමෝම ඇවිල්ලා ක්‍රීඩකයෝ. ඒ කියන්නේ කලින් ක්‍රීඩා කරපු කට්ටිය. ක්‍රීඩා කරපු අය. ඒ පළපුරුද්දත් එක්ක තමයි මේ මිනිස්සු වරුන් වෙලා ඉන්නේ. ඇවිල්ලා ඉන්නේ. හරි එහෙනම් බොහොමත්ම ස්තුතියි හැම කෙනෙක්ටම. ජය වේවා. සෙල්ලම් කරලා ඉවර වෙලාද ඉන්නේ නැත්නම් මේ ඉවර වෙලා? හරි මේ මොකද උනේ තරගේ? අපි ජයග්‍රහණය කරා. ජයග්‍රහණය කරා. අපි අර ඉන්නේ මං හිතන්නේ ඉන්න ගමන්ම මේ අල්ලගත්ත ටීම් එක ගණන් ගන්න එපා. හොඳ තරගයක් දීලා අපි ජයග්‍රහණය කරා. අපේ කණ්ඩායමේ මුත්තාවේ ඉඳලා අපි ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා මේ තරගය. අපි ඉදිරියට
එන තරඟ අපි ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. ටීම් එක ගැන මොකද කියන්න තියෙන්නේ? මේ වරෙන් සුපිරි ටීම් එකක්. මේ ඇවිල්ලා දිනු මැච් එක. ඉස්සෙල්ලා මැච් එකත් අපි දෙපැත්තම ගහන්න පරදින දෙපැත්තම ගමු. මේකෙත් එහෙමයි. හොඳ ටීම් එකක් ඉන්නේ. ඊළඟ ටීම් එක දෙනවා ගේම. අනිවාර්යෙන් ඊට සුපිරි ගේමක් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ කීවෙනේ මේ වතාවද මේකට ඉදිරිපත් වෙන්නේ? අවුරුදු 2ක් වගේ ඉදිරිපත් වෙනවද වැඩේට? ඉතින් වගේ අපි නැෂනල් එකට එනවා. කොහොමද පහුගිය අවුරුදු වල වින් කරලා තියෙනවද? නැත්නම් තා එක්ස්පීරියන්ස් කරලා තියෙනවද? එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. අපි මේ අවුරුද්දේ කොහොමද වින් කරන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන්. මොකද නම? අන්ති. දැන් ටීම් එකෙන් කොයි වගේ සපෝට් එකක්ද ලැබෙන්නේ? 100%ක්ම දෙනවා. සපෝට් එක ලැබෙනවා. දැන් ටීම් ලීඩර් කවුද? කෝච් ඉන්නවද නැත්නම් ටීම් කැප්ටන්? හරි. ටීම් කැප්ටන් ලැබෙන සපෝට් එක කොහොමද මේ සෙට් එකෙන්? මට මෙතන ඉන්න සෙට් එක හොඳ සපෝට් එකක් ලැබෙනවා. මේ තරඟය වගේම ඉදිරි තරඟ වලටත් හොඳ තරඟයක් දෙනවා අපි බලාපොරොත්තු වෙනවා. දැන් ප්‍රැක්ටිස් දෙන්න කම්බැලිම කෙනා පෙන්වන්නේ කිව්වොත් එකපාරම පෙන්නන්නේ කවුද? එහෙම කියලා එක්කෙනෙක් අන්න පිළිගත්ත වැරද්ද පිළිගත්තා. නම් මොකද්ද? අංජන. ඇයි ප්‍රැක්ටිස් දෙන්න හොර? කම්මැලි හිතනයිද? කම්මැලි හිතන වෙලාවට පනිෂ් කරන්නේ නැද්ද? අනිවාර්යයෙන්. කරන මොනවා වගේද? වට තහක් ග්‍රවුන්ඩ් එකේ දුවන්නේ. ඒ වගේව තරඟයට අදාළ දේවල් කරනවා. මොකද වෙන්නේ අද තරඟේ කොහොමද බලාපොරොත්තු වෙන්නේ? සතුටුයි දැන් අපි මැච් දැම්ම ගැහුවා. ටීම් එකට දෙනා මේක වගේ ඉන්නවනම් ඉතුරු මැච් එකත් අපිට කියන්නේ ජයග්‍රහණයට යන්න පුළුවන් අපිට. හරි ඔන්න අපිත් එක්ක ඉන්න තව ටීම් එකක් මම හිතන්නේ 19න් පාල කණ්ඩායමක් නේද? හරි කියන්න බලන්න ටීම් එක ගැන පොඩ්ඩක් නිකන් විස්තර. දැන් කණ්ඩායම් නායකාව පොඩ්ඩක් යන්න ගියා. දැන් හොඳම වැඩේ කියන්නේ වොයිස් කට් එකක් දෙනවා ටීම් ලීඩර් කියලා නෑ නෑ එන්න අපි යන් කියලා. වැරදි නේ වැඩේ. තව පොඩ්ඩක් මේ ළමයිගේ මොන ටීවී එක යන්නෙත් නෑ ඒකින්ද. මොකද නම? සුපර් සික්ස්. අනිත් විෂය. දැන් ටීම් එකේ නම කියන්නේ. සුපර් සික්ස්. දැන් ඔය මොකද ඔය මඩ නාලයෙම ඉන්නේ මේ තරගයක් ඉවර වෙලා කියලා පේනවා මොකද උනේ ඒක? ඒක නම් පොඩ්ඩක් දාන්න ඕන. හේතු මොනවාද? දැන් ටීම් ලීඩර් වෙනුවට විදිහට මොකද්ද මේ පරාජයට හේතුව? කියන්නේ හොඳ ෆයිට් එකක් දුන්නා. ඒ වුණාට ඉතින් අරයාලා හොඳට ප්‍රැක්ටිස් කරලා ඒ තරම් මේ හොඳට ප්‍රැක්ටිස් කරලා අවුරුදු ගානක් ප්‍රැක්ටිස් කරපු හින්දා එයාලට ඉතින් ජයග්‍රහණය හමු වුණා. ඒ ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරේ නැද්ද? අපි ප්‍රැක්ටිස් කරනවට වැඩිය එයාලා හොඳට ප්‍රැක්ටිස් කරලා ඉතින් ඒකනේ එයාලට දිනුම හම්බුනේ. හරි කියලා කියනවා. දැන් මොකද්ද මේ මොකද මේ නම විතරක් කියපේ. මේ අන්න අරගෙන නම විතරක් පොඩ්ඩක් කියන්න. මේ ඇයි මේ ගෑනු ළමයි මූණ වහන්නේ? මේ ගෑනු ළමයි ඇයි මේ මූණ වහන්නේ? ලැජ්ජාවනේ. මේ ඔයාලා ලැජ්ජ නැහැනේ. එතන ගෑනු ළමයි වුණා පොඩ්ඩක් කොන්ෆිඩන්ට් තියෙන්න ඕනේ නේ. හරි එහෙනම් ජය වේවා. හරි අපිත් එක්ක තවත් ටීම් එකක් ඔන්න කතා කරන්න එකතු වෙලා ඉන්නවා. බලන්න මේ ෂොට් එක ඉස්සලා. මෙන්න මේ ෂොට් එක දෙමු ඉස්සලා අපි ලස්සනට. ෆොටෝ එකක් ගන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි අපි ඉස්සලා කියලා කතා කරමු. මේ ෆොටෝ එකක් ගන්න නෙමෙයි කතා කරන්න එන්න කිව්වේ. ආයිබෝන්. ආයිබෝන්. කවුද අද දවසේ කැප්ටන් කවුද? කවුද කෝච්? අපි කියන්නේ කැප්ටන් මයික් එක මට දෙන්න. හරි. මොකද නම? මම සම්පත්. මොකද කියන්නේ ටීම් එක? ඇත්තටම අදහස් සතුටුයි මේ අපි දකුණු පළාතෙන් ප්‍රථම තාවරට මේ ජාති තරගාවලියේ කණ්ඩායම සහභාගී වුණේ. මේ අපිට මනාට සතුටුයි මේ අපි අද කණ්ඩායම් පහක් සහභාගී වුණා. කියන්නේ මේ කණ්ඩායම් පහක් අපි කියමු. කණ්ඩායම් පහ ලේඩිස් කැට් වේට් එක 640 පෙරමි 500ට කාන්තා 23 පාලේ පෙරමි පෙරමි කැට්. දැන් මේ ඉන්නේ දිනනද පරදිලාද මොනවාද තරගවල උනේ? කණ්ඩායම් පහෙන් කීයක් දින්නද? නාම එකයි. නාම එකයි. ඔව්. දැන් මේ පොඩ්ඩක් පෙන්නන්නකෝ මේ වගේ සයිස්වත් නැතුව නම් සාමාන්‍යයෙන් ගන්න නැහැ ටීම් එකට නේ. ඔව් කැට් වේට් එකට නම් ඒ වගේ කට්ටිය තමයි බරපන්ති අපි හදලා තමයි ගෙනාවේ මේ යන්න ඕනේ දකුණු පළාතෙන් මුලින්ම අපි මේ වගේ ටීම් ප්‍රමාණයක් ගෙනාවු පළවෙනිම කණ්ඩායම මම හිතනවා කියලා. මේ මෙතනින් එහාට අපි නවතින්නේ නැහැ. අපි මේක ඉදිරියට ගෙන යන්න තමයි අපි ඇත්තටම උත්සාහය සහ බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි පොඩ්ඩක් මේ කතා කරගෙන යම් බලන්න. දැන් මේ ටීම් වල ඉන්නවනේ එක එක අය. දැන් ඔයාගේ ටීම් එකේ ඉන්න කවුද මේ සරම අක්කා කවුද අර පැත්තේ? අක්කා මෙයාද? මෙයා. මොකද නම? රශ්මි. රශ්මි. ඇයි මේ කොල්ලොන්ට සරදාන? නෑ හැමෝත් එක්කම ආදරෙන් ඉන්නවා. සතුටින් ඉන්න කාලේ ඉන්න ඕනේ. ඒ ඉන්න හැමෝටම ඉතින් සැර කරලා කතා කරනවා. හැමෝටම ආදරෙන්. මේ ආදරෙන් සැර කරනවා කියලාද මේ කියන්නේ මට තේරුන්නේ නැහැ. දෙකක් එක්ක ආදරය කරන්න ඕනේ නැත්නම් සැර විතරයි. ඔයාට මොනවද කරලා තින්නේ?
සැර කරලා තියෙනවා. එයා කාටද ආදරය කරන්නේ? ආදරය කරපු කෙනෙක් නෑ බලන් කරපුනේ. මෙයාගේ ආදරය කරන කෙනා ඉන්නේ ටීම් එක ඇතුළේමද එළියද? ආදරය කරන කාලේ මෙයා ඇමරිකාවල හස්බන්ඩ් ඉන්නවා. හස්බන්ඩ් ආවද? හස්බන්ඩ් අද නම් ආවේ නැහැ. නම කියන්න බෑ. ශ්වේතා. දැන් මේ මම ඔය කොමන් ප්‍රශ්නයක් අහන්නද? දැන් වෙන ගෑල් ළමයින්ට නම් ලස්සනට ඉන්න ඇඟ තියාගෙන ස්ලිම් වෙන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඔයාට ඒ ප්‍රශ්න නැද්ද? තියෙනවා. ඒ වුණාට මං ආසයි බෝලේ වගේ ඉන්න. මේ බෝලේ වගේ ආස මේ අක්කලාට කැමති කවුරුත් නැද්ද ටීම් එකේ? මෙයා ආසයි බෝල් ගන්න. ඔක්කොම කැමති. මෙයා කියනවා අක්කලාට වැඩිම ආස. ඇත්තද? එහෙම නෑ. මෙයාට බෝලේ වගේ අක්කා කිව්වේ මෙයාට? ඒක බෝලේ වගේ අක්කලාට කිව්වේ මෙයාට. අනිත්‍යකින් ඒක. ඒක චුටි පැටියා කියලා කියන්නේ. මේ චුටි පැටියාගේ නම මොකක්ද? හෂිනි. හෂිනි. කියන්නකෝ ආගේ අනිත් ටීම් එකේ දෙපැත්තේ ඉන්නේ. ඉක්මනට කියාගෙන අපි. ඒ තරු. දැන් නම් මතකත් නැහැ. ශකිලා. ඕකේ. හරි අපි ඒගොල්ලන්ට ටට්ටක් ගලහමු. දැන් ඔයාගේ ටීම් එකේ ඉන්න කෙනෙක්ට ඔයාගේ නම මතක නැහැ. මොකක්ද ඒකට හේතුව? එම්බෙන් නේද යන්නේ? ඒ නිසා වෙන්නේ නැහැ. ගොඩක් රස්නේ නිසා වෙන්නේ නැහැ. රස්නෙට ඔළුව කරවලා වගේ සීන් එකක්ද? දැන් මොකද සෙල්ලම් කරලා තින්නේ නැත්තම් සෙල්ලම් බලාගෙන සෙල්ලම් කරා. මේ බයස කියන්නේ ඉලක්කමක් විතරයි නේ. ඔව්. ඒක ඔයාලා ඔප්පු කරාද? ඔව්. අවුරුදු කීයක් ඔප්පු කරනවද ඒක? දැනට අවුරුදු 10ක් විතර ඔප්පු කරලා තියෙනවා. දැනට ඉදිරියට කරනවා. මේ දැන් ගෑනු ළමයි නම් මූණ වැහුවත් කමක් නැහැ. අර දුවනවා එද්දි මයික් එකක් දකිද්දි දුවනවා. කොල්ලෝ නම් එහෙම වෙන්න බෑ හොඳේ. දැන් දැම්ම කිව්වා මොකද ආපු ගමන් දකිනවා මූණ වහනවා. හරි. ඔයාගෙන් අහන්න ඉස්සලා මූණ වැහුවේ ඉඳ. ඇයි මූණ වැහුවේ? හරි. මේ 19 පාලනේ ටීම් එක. මොකද්ද ටීම් එකේ නම? මාදිල ෆ්‍රෙන්ඩ්ස්. ටීම් එක අද සෙල්ලම් කරාද ඉස්සල්ලාම නැත්නම් තාම රෙඩි වෙනවද? තාම රෙඩි වෙලා දැන් ඊළඟ මැච් එක අපිට ගන්න තියෙන්නේ. මොකද්ද නම? වෙනකෝ පන්සල්. හරි. දැන් කොහොමද අද ෆයිට් එකක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ නේ? ඔව්. අම්මා කෙනෙක් ගැම්මෙන් කියන්නේ ඔව්. හරි මේ මොකද්ද නම? හිරුජ. හා? හිරුජ. අපිට හයියෙන් කියන්නේ? හිරුජ. හරි. මොකද්ද ටීම් එක ගැන හිතන්නේ? ටීම් එක හොඳයි. අද කොහොම හරි ගේමක් ගාලා තමයි යන්නේ. එලා කිරේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ කමෑදී මේ කාන්තා කණ්ඩායම වුණ අපිත් එක්ක ඉන්නවා කෝචස්ලත් එක්කම අද දවසේ ගැන මොකද හිතෙන්නේ? අද දවස නම් ඉතින් මේ ජයග්‍රහණය දෙන්න යුද හමුදා කාන්තා කණ්ඩායම තමයි. එකෙම. දැන් පහුගිය අවුරුදු වල කොහොමද එක්ස්පීරියන්ස් එක දිනලා තියෙනවද? දිගටම දෙන යුද හමුදා කාන්තා කණ්ඩායම තමයි. අද කොහොමද දවස? අද දවස් අතිත්‍ය අපේ දවසම තමයි. මොරැල්ලගේ ඉන්නේ නේ? ඔව්. කොහොමද අද දවස ගැන හිතන්නේ? අනිත් ටීම් ගේමක්ම නැද්ද කොහොමද? ගේමක්ම නෑ ඉතින් අපේම තමයි අද. හරි. මොකද හිතන්නේ අද? සතුටුයි ගොඩක් මැච් එක ගහනවා අනිවාර්යෙන්. අද තියෙන මේ ටීම් එකේ කොන්ෆිඩන්ට් එක ගැන කෝච්ට මොකද හිතන්නේ? අපි හොඳට ට්‍රේනින් කරලා තියෙනවා. අපි අඟලක්වත් දෙන්නේ නැතුව අපි දිගටම ජයග්‍රහණය කරනකම් ජයග්‍රහණය කරන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් කෝච්ලාගෙන් ලැබෙන සපෝට් එක කොහොමද මේ වැඩේ දිනන්න? ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. කොච්චර කල්ද මේ ක්‍රීඩාවට එකතු වෙලා? අවුරුදු 8ක් විතර. අවුරුදු 8ක්. ඒසි නෑ. කාන්තාවක් විදිහට මේ වගේ ක්‍රීඩාවක් තෝරගත්තේ ඇයි? ඒ කියන්නේ හැමෝටම බෑනේ වගේ ක්‍රීඩාවක් කරන්න. අනිවාර්යෙන්. මොකද හිතන්නේ අද දවස ගැන? දිනලම තමයි එන්නේ නේ. දිනලම ජයග්‍රහණයම කරනවා. එළියට ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන්නේ ජයග්‍රහණය කරලා. කොහොමද ටීම් එකේ තියෙන සපෝටිව් එක? බොහොම හොඳයි. ඉතාම ඉහළයි මේ ආමි එකේ සපෝට් එක. හරි එහෙනම් අපි සුබ පතනවා පපරේ ටීම් එක ඔයගලන්ට අද දවසේ දිනන්න ලැබෙන්නේ කියලා. චියර් කරන්න බලාගෙන ඉන්නේ මොකද චියර් කරන්න බලාගෙන ටීම් එක? ශ්‍රී ලංකා යුද හමුදා. යුද හමුදා ටීම් එක. දැන් යුද හමුදා ටීම් එක කාත් එක්කද මේ මැච් එක යන්නේ? එයා පැත්ත සිවිල් කට ඇද. සිවිල් ටීම් එකක්. ටීම් එකත් එක්ක. අපි කියමුකෝ නම එහෙම. මම ලහිරු. ඉතින් දැන් ටීම් එක කොයි වගේද අද දවසේ දිනයි කියලා බලාපොරොත්තු වෙනවද? අපි තමයි අරයි යන්නේ. අනිවාර්යෙන් අපි අරයි යන්නේ. 640යි කැච් වෙට්ටයි දෙකම අපි අරයි යන්නේ. ඔන්න හොඳ එකක් කියනවා වුණා ආයෙත් කියන්නේ. මේකේ අනුසක පොතරන්නේ අපි ආමිකෙන් විතරයි. අනිවාර්යෙන් ඔක්කොම අරයි යනවා. ශක්තිය අපේ කඹ අපේ කම්බේ තියෙනවා. දැන් ආවේ තමයි. කමනං ආවේ තමයි. දැන් ගිය අවුරුදු වල මේ හරි අපි ගේමු මං හිතන්නේ සපෝට් කරන්න යන්න ඕනේ. ඊළඟ ජය වේවා. දැන් ඔන්න කපාදින්න යන්න පොඩි වෝම් අප් සෙෂන් එකක ඉන්න ටීම් එකක් තමයි මේ ඉන්නේ වගේ පිටිපස්සේ. පොඩි ඔහොමම කියලා කතා කරමුද? පොඩි වෙනසක් නේද? මේ පොඩ්ඩක් කරදර කරනවා නම කියන්නකෝ. රාජපක්ෂ. හරි. ටීම් එක මොකද්ද ටීම් එකේ නම? පොලිස් ටීම්. පොලිස් ටීම්. ශ්‍රී ලංකා පොලිස්. හරි. දැන් මේ වගේ පොඩ්ඩක් මේ පැත්තට හැරෙමු කමන්නේ. නම් මොකද්ද?
කාවින්ද. දැන් මේ පළවෙනි සැරේද නැත්නම් ඊළඟ ගිය අවුරුදු වල කොහොමද මේ එක්ස්පීරියන්ස් එක? මගේ නම් පළවෙනි සැරේ. ටීම් එක ගැන? ටීම් එක ගැන ඉතින් ලොකු දිනයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. හරි ඕකේ ජය වේවා. මේ මොකද කියන්නේ තියෙන අද ජයග්‍රහණය කරන්න දැන් බලාපොරොත්තු කලින් අවුරුදු වල කොහොමද එක්ස්පීරියන්ස් එක? නැචරල් ප්ලේස් කරලා තියෙනවා. එලා කිරි ජය වේවා. 22 වන ජාතික කව ඇදීමේ ශූරතාවය දවසේදී අපි ද පපරේ ටීම් එක යූත් ප්ලස් ප්‍රෝග්‍රෑම් එකෙන් ඇවිල්ලා ඉන්නේ. ඔයාලට මේ ගැන ඩීටේල්ස් කියන්න. අපිත් එක්ක ඉන්නවා ටීම් එකක්. අපි ටීම් එකේ නම කියමුද ඉස්සල්ලාම? අපේ රෝප් රයිඩර්ස්, බෝබේ රෝප් රයිඩර්ස්. හරි මම හිතන්නේ කැප්ටන් වෙන්න ඕනේ. හරි. මොකද වෙලා තියෙන්නේ මේ වෙලාවේදී? වෙලා තියෙනවා කියලා කියන්න දෙයක් නැහැ. හොඳටම වෙලාද තියෙන්නේ? නැහැ. අපි වැඩිලා නැහැ. ඕකේ. මේක තමයි තරගයේ ස්වභාවය. දිනුම පෙරදුම කියන එක හැමෝටම පොදුයි. පළවෙනි තරගෙට පේස් කරේ. නැහැ. අපි බෝබේ රාජසිංහ කියන කණ්ඩායමෙන් දීර්ඝ කාලයක් තිස්සේ අපේ පෙරමුණේ අරගෙන හිටියා. ඊට පස්සේ අපේ ළමයි ටික එළියට ගියාට පස්සේ ටික කාලයක් අපේ කණ්ඩායමක් නැතුව තිබුණා. අපි රෝප් රයිඩර්ස් කියන ක්‍රීඩා සමාජයේ පළවෙනි පාරට තමයි මේ මැච් එක සෙල්ලම් කරන්නේ. මම හිතනවා ඉතින් හොඳ තරගයක් දෙන්න පුළුවන් වෙයි කියලා. හරි නම් ටික කියගෙන ටක් ගාලා. රසිදින් අවිෂ්ඨින් සර්. සවි. තුලන්ත ලක්ෂා. ආදීශ ලක්ෂා. ඉෂානින් සර්. විහංග. සදේව ලෝචන. විහංග ලක්මින. උජිත උපේක්ෂ. කොල්ලනි. සම්දස්. ඉතිමදී. මුදිත. හරි පොඩි චීන එකක් දෙමුද ඔක්කොම එකතු වෙලා. එන්න. ඔයා ටීම් එක හරි ඕන එකක්. ඕකේ. Riders! 22nd National Tug of War Championship 2026 ඒ විදිහට තමයි අද දවසේදී අපි ඔයාලට මේ ගෙන ආවේ. ඉතින් අද දවසේ කණ්ඩායම් 75කට ආසන්න සංඛ්‍යාවක් තරඟ වදිනවා. ජය පරදුම කියන එක හැම ටීම් එකකටම පොදු කාරණයක්. නමුත් මේ හැම කණ්ඩායමකටම ද පපරේ ටීම් එක අපි සුබපතන ගමන් අද දවසේදී අපි ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ වගේ ලස්සන තවත් ඉවෙන්ට් එකකින් හම්බ වෙන්නේ බලාපොරොත්තු වෙන්න අපේ සමුගන යනවා. මේ යූත් එකට සෙට් වෙන එකම ප්‍රෝග්‍රෑම් එක Youth Plus.